අයිබෝන් කියලා සාදරයෙන් අතරින් පිළිගන්නවා මිස්ටර් පොලිටිකල් රීයුස් YouTube නාලිකාවට. දන්නවා නාලිකාව මොකක්ද කියලා වීඩියෝ එකක් දානකොටම පොහොට්ටුවට විරුද්ධව මාලිමාවට විරුද්ධව යන නාලිකාවක් මේක. අදත් ගෙනල්ලා තියෙනවා පොහොට්ටුවට විරුද්ධව වීඩියෝ දෙකක් තියෙනවා. ඒ වගේම පෝස්ට් එකක් තියෙනවා. බලන්න ලෑස්ති වෙන්න. channel එක subscribe කරන්න bell icon click කරන්න notification දාගන්න. channel එකට උදව් කරන්නත් ඕනේ අනිවාර්යෙන් මේ channel එක බලනවා නම් මොකද ලංකාවේ දරුණුම පක්ෂ දෙකත් එක්ක හැප්පෙන්නේ නාලිකාවේ. තව ටිකක් රීච් වෙලා උඩට එනකොට පොහොට්ටුවට දෙන්නන් දුවන්න ලෑස්තිලා ඉන්න. හරි එහෙනම් අපි වීඩියෝ එකට channel එක subscribe කරන්න කියලා කිව්වනේ. හරි ඒ වගේම channel එකේ ඔයාලගේ වීඩියෝ දාගන්න පුළුවන් channel එකට උදව් කරන විස්තර මේ පැත්තේ තියෙනවා. ඒව බලලා කරලා ගේම් එකක් ගහන්න ඕනේ. අපි යන්න දැන් පළවෙනි වීඩියෝ එකට. මම හැමදාම කියනවා මචං මුන් එක්ක වැඩක් නැහැ. මේ පොහොට්ටියෝ මචං හොරු කියන්නේ ඉතින් ගන්න දෙයක් නැහැ. තවත් හොරකමක් අහුවෙලා යන්කෝ බලන්න. මල්ලි මේ විදියට ගියොත් නම් පොට්ටුව පිප්පෙනවා බොරු 20යි 29 කෝටි 4ක මැණික් සොරකම පොහොට්ටු දේශපාලන ක්‍රියාකාරණය ඇතුළු තිදෙනෙකු රිමාන්ඩ් රොෂෙල් ප්‍රනාන්දු සහ පාරින්දියා ගුණදාසගේ වාර්තාවක සටහන් කර තිබෙන්නේ මේ කෝටි 4ක මැණික් සොරකම සම්බන්ධයෙන් තමයි ඒ පොහොට්ටු දේශපාලන ක්‍රියාකාරණය ඇතුළු තිදෙනෙකු රිමාන්ඩ් කියලයි එලෙස සටහන් කරන්නේ මල්ලි මේ විදියට ගියොත් නම් පොහොට්ටුව පිප්පෙනවා බොරු 20යි 29 එදා හොරා කාපු අයට අද ඉතින් ගාන හොයා ගන්න පොඩි කේස් එකක් තමයි ඉතින් පේනවනේ කතාව හැමතැනම හොරා කාලා ඉතින් කොහොමද මචං මුන්ගේ ගමනක් තියෙන හැබැයි මුන් කොහොමද සද්දේ මුන්ට මචං අර ඒ සද්දේ නම් පිහිටවලා තියෙනවා ඒ සද්දෙන් තමයි මිනිසුන් අල්ලන්නේ ඈ අපිත් එහෙම තමයි රැවටුනේ සද්දෙට ඉතින් රැවටුණා මොනා කරන්නද තේරෙනවනේ හොරකම මචං මුන්ගේ නවත්තන්න බෑ ඒක නම් ඇත්ත මුන්ව කොමරි ඉරේ දාන්න ඕන සීන් එක නම් හරි ඒක නම් ඇත්ත ඈ හරි අපි තවත් කතාවකට පොඩි කතාවකට යන්න හදන්නේ මේක බලමු මේ ඇයට තනි වාක්‍යයක උපදේශය බැගින් ලබා දෙන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා මිනිසුන්ට ලැබිව හොඳ නායකයෙක් වෙන්න කියලා කියනවා. නාමල් රාජපක්ෂ මහත්මයා. දේශපාලන ජීවිතේට එන්න එපා කියලා කියනවා. අනුර කුමාර දිසානායක මහත්මයා. එයාට කියන්න දෙයක් නැහැ. කියන්න දෙයක් නැහැ. ඕන් ඉතින් නාමල්ට කියන විදිය කියන දේ මෙච්චරයි මම නම් කියන්නේ ඉතින් දැම්ම නම් නටන්න එපා කියලා. 2029 නටන්න නැතුව ගේම් එකක් ගහලා 2039 වගේ වෙනකොට ඒ කාලෙට අවුරුදුත් එතකොට 50ක් විතර වෙලානේ. එතකොට මොකක් හරි මිනිහට කරගන්න කියලා තමයි කියන්න වෙන්නේ. දැක්කනේ මිනිස්සු කියන ඒවා. මොකද මූ මේ නටනවා මචං මාර නැටිල්ලක හිතනවා දිනනවාමයි කියලා. හැබැයි මේක හොඳට මතක තියාගෙන සජබේ අනිත් කණ්ඩායම් එහෙම දිනන්න දෙන්නත් එපා. මොකද වැඩක් නැහැ එහෙම දින්නොත් දිනන්න දෙන්නත් එපා. මොකද බින්දුවට මැඩිච්ච එහෙම වුණොත් එම ඔයගලන්ට කවදාකවත් දිනන්න බෑනේ. මේක සැරට කතා කරන්නත් ඕනේ. මේ සජබේට UNP එහෙම නැත්නම් අනිත් කණ්ඩායම් වලට කියන්න තියෙන්නේ. ටිකක් මේ ලියුම් ලියලා එහෙම නැතුව නිකන් අර පොඩ්ඩක් කතාවෙන් එහෙම මේ ආණ්ඩුවත් එක්ක සෙල්ලම් කරලා බෑ. මුන් එක්ක හැප්පෙන්න ඕනේ මචං තට්ටුවක් දාලා. සැරට මචන් ලෙවල් එකේ අඩියෙන් යන්න ඕනේ. එතකොට තමයි මචන් මුන් පොඩ්ඩක් තරවටු කරලා ගේම් එක ගහන්න පුළුවන් වෙන්නේ. ඒවත් මතක් කරගන්න ඕනේ. අපි යන්න තියෙන මේ පෝස්ට් එක බලන්නකෝ එහෙම. උසාවි දෙකම එකම වෙලාවක යෝසිත රේරේව නඩු. ඉඩම් කට්ටිත් අයතාලේස අරන්ලු. අයියෝ මේ යකා හැමදාම මචන් උසාවි ගාන යන එකෙක්. මම හිතන්නේ සතියේ දෙපාරක් විතර යනවද කොහෙද? මුංග නවත්තන්න බෑ බං මුංග නවත්තන්න බෑ මුං කරපු දේවල් එක්ක. හරි අපි අද වැඩසටහන අවසන් කරනවා අපි. ඊළඟ දවසේ යමු channel එක subscribe කරලා තියාගන්න. තේරෙනවනේ පොහොට්ටුවට විරුද්ධව යන ගමනක් තියෙනවා.